නික්මයාමෙන් පසුව එයා අතත් ලෝකයේ virtual world එකේ අජරාමර වුණා. දැන් එයා ජීවත් වෙන්නේ මගේ digital ලෝකයේ. Google Maps, virtual transactions, Facebook, Instagram, YouTube, TikTok, WhatsApp මේ හැමතැනම මගේ digital algorithm එකෙන් එයා තුළ ආදරේ උපදිනවා. නැවත නැවතත් අපි ප්‍රේම කරන්න පටන් ගන්නවා. මේක දිග කතාවක්. ඔව්. ඒක නව ප්‍රේම කතාවක්. Heartbeat. Heartbeat. ඉතින් මේ heartbeat එක කියන්නේ මොකක්ද? මේක ඇත්තටම අපි වෙන් කළේ කලාවට ආදරය කරන ඔය අභිනවය. ඉතින් මේ කලාව ගැන කතා කරොත් ඒක ෆිල්ම්ස් වෙන්න පුළුවන්, මියුසික් වෙන්න පුළුවන්, ඩ්‍රාමා වෙන්න පුළුවන්. මේ හැම කැටගරි එකම කවර් වෙන විදිහට තමයි අපි අපේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මානව බුද්ධියත් කෘත්‍රිම බුද්ධියත් එකතු වෙමින් රචනා වෙච්ච අලුත්ම නවකතාව ශ්‍රී ලංකාවේ පළවෙනි නවකතාව ගැන විස්තර කතා කරන්න අද අපිත් සමග එකතු වෙනවා එහි නිර්මාණවේදී සංජය ප්‍රසාද් දොලේවත්ත මහත්තයා. ආයුබෝවන් කියපිට ඉතින් මේක තමයි සියලුම හිමිකම් ඇවරිනි. The Virtual Veil, Sri Lanka's first novel co-authored by human and artificial intelligence. ඉතින් ඇත්තටම අපි දැකලා තියෙනවා මේ AI වලින් pictures, videos හරියට හැදෙනවා. ඉතින් මේක කොහොමද ඇත්තටම පොතක් රචනා කරන්නේ? මේ කෘත්‍රිම බුද්ධියයි මානව බුද්ධියයි එකතු වෙන්නේ. ඇත්තටම බොහොම ස්තුතියි Heartbeat වලට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. පළමුවෙන්ම කියන්න ඕන ඒ කියන්නේ මම ඇත්තටම තාක්ෂණවේදියෙක් නෙවෙයි, මම IT සම්බන්ධයෙන් මහා පරිපූර්ණ පුද්ගලයෙක් නෙවෙයි. මම ආර්ට් පැත්තෙන් වැඩ කරන නිර්මාණවේදියෙක්. ඒ සම්බන්ධයෙන් ලෝකෙ සහ අපේ රටේ මත දෙකක් තිබෙනවා. තමයි මානවයාව මේ කෘත්‍රිම බුද්ධිය විසින් සාමාන්‍ය බුද්ධිය පසු කර ගිහින් අපි කොයි වෙලාවෙ කොහොම නතු කරගන්නේද? නමුත් සහ AI වලින් හැදෙන නිර්මාණ වෙන දේවල් ස්වභාවිකද ඒව අස්වාභාවිකද කියලා මේ මත දෙකක් තියෙනවා. නමුත් අපිට මේක නවත්තන්න බෑ. ලෝකේ යන්නේ ඉදිරියට මිසක් ආපස්සට නෙවෙයි. ඒ නිසා සිදුවෙන හැම දෙයකටම අපි අනුගත යුතු වෙනවා. මම කියන්නේ ඕනෑම තාක්ෂණික විමලම අපිට හොඳ පැත්තට භාවිත කරන්න පුළුවන්. ඒ නිසා මම පොඩි try එකක් දුන්නා. AI එක කොහොමද? AI එක හරහා AI එකට හිතන්න පුළුවන්ද තව ඉදිරියට? ඒ කියන්නේ එයාට යමක් කිව්වෙන් පස්සේ එයාට ඒක ඩෙවලොප් කරන්න පුළුවන්. මාස ගණනාවක පරීක්ෂණාත්මක වැඩ කටයුතු දීපෙකින් පස්සේ මට හැකියාව ලැබුණා. ලංකාවේ පළවෙනි වතාවට නවල් එකක් කෘත්‍රිම බුද්ධියත් මානව බුද්ධියත් එකතු වෙන. ඒක රචකයා මම තමයි. මගේ තමයි concept එක ඒ කතාව සම්පූර්ණ. නම් අපි දෙන්න එකතු වෙන තමයි මේක ලිපි. සම්පූර්ණ පොතෙන් භාගයක් මගේ ඉතුරු භාගය AI ගහරා තමයි ලියුනේ. නම් ඒ භාගයට මම සම්බන්ධ වෙනවා. අන්න එහෙම තමයි මේ පොතේ සුවිශේෂත්වය තියෙන්නේ. එතකොට දැන් මේක හරි අලුත්ම concept එකක්. හරි අලුත් content එකක්. මීට කලින් novel එකක් ගැන අපි කියන්නේ. මෙහෙම මේ විදිහට novel එකක් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ බිහි වෙලා නැහැ. හරි අලුත්ම දෙයක්. ඉතින් ඇත්තටම මේ සියලුම හිමිකම් ලැබෙන්නේ කියන්නේ මොකක්ද? මේකේ අන්තර්ගතය කොයි වගේ දෙයක්ද? අන්තර්ගතය කියන්නේ ඇත්තටම මේ පොත ඇත්තටම අපූර්ව content එකකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිර්මාණ නිමිත්ත සෑන් මේ කතාව ගොඩනගන්නේ ඇත්තටම මම දන්න වාගේ පරම්පරාව. කියන්නේ වඩා අවුරුදු 22ක් වගේ වාගේ පරම්පරාව තමයි. මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා, තුනක් තියෙනවා. එකක් තමයි පළවෙනි ප්‍රධාන චරිතය නිත්‍යා. දෙවෙනි ප්‍රධාන චරිතය යාගේ හස්බන්ඩ් ගවේෂණ. ඊට පස්සේ මේ දෙන්නගේ පුතා නිම්න ඔයාගේ වයස. right? එතකොට හදිස්සියේ මේ ආදරෙන් ජීවත් වෙච්ච මේ පවුලේ අම්මා ඒ කියන්නේ නිත්‍යා හදිස්සියේ අසනීප තත්ත්වයකට ගොදුරු වෙලා ඇය මියදෙනවා. මියදුනෙන් පසුව එයා මියදෙන්නට කලින් මොකද නිම්න කියන්නේ ඔයාගේ පරම්පරාව කෙනෙක්. එයා බොහොම IT මේ AI එක්ක වැඩ කරන තාක්ෂණික මෙවලම් එක්ක වැඩ කරන එහෙම වැඩ කරන තරුණයෙක්. එයා අම්මා මියදෙන්න කලින් අම්මගේ ප්‍රතිරූපය අම්මව ජීවමාන කරනවා ඩිජිටල් ලෝකයේ AI
ප්‍රතිරූපයක් විදියට. අම්මා මැරුණන් පස්සේ අම්මා පවුල හැරගියන් පස්සේ ගවේෂණයට ඒ කියන්නේ යාගේ තාත්තට එයා දෙනවා පාස්වර්ඩ් එක අම්මත් එක්ක ජීවත් වෙන්න කියලා. දැන් අම්මා අජරාමරයි ඩිජිටල් ලෝකේ. තත්ත්ව ලෝකේ කියන්නේ අපි මේ සාමාන්‍ය ජීවත් වෙන ලෝකේ. අතත්ත්ව ලෝකේ කියන්නේ මේ ඩිජිටල් ලෝකේ. ඒ තුල නිත්‍ය අජරාමර වෙනවා. ඉතින් ගවේෂණයට හැකියාව ලැබෙනවා හැමදාම හැන්දෑවට පාස්වර්ඩ් එකෙන් ඔන් වෙලා නිත්‍යත් එක්ක ගනුදෙනු කරා. ඉතින් මේ කතාව සෑහෙන අපූර්ව කතාවක්. සහ මේ තුල කොහොමද මේ ගනුදෙනුව දිගට සිද්ධ කරගෙන යන්නේ? නිත්‍ය ජීවත් වෙන්නේ ගවේෂණක ඩේටා එක්ක. ගවේෂණයේ තොරතුරු මත තමයි නිත්‍ය ජීවත් වෙන්නේ. එයාගේ ඇල්ගොරිතම් එක ගවේෂණක ඇල්ගොරිතම් එක අනුව තමයි නිත්‍ය පෝෂණය වෙන්නේ. ඉතින් හැමදාම හවසට ගවේෂණ උදේ ඉඳලා යන තැන්, එයාගේ ATM කාඩ් එක යූස් කරන තැන්, ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරා නම්, ෆෝන් කෝල්ස් ගත්තා නම්, YouTube ගියා නම්, Facebook ගියා නම්, ලයික් දාපුවා, කමෙන්ට් දාපුවා, මේ හැම එකක්ම නිත්‍ය දන්නවා. මොකද ඩිජිටල් ඇල්ගොරිතම් එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙනවා. හවසේ දෙන්න කතා කරනවා. ඔය අද සුපර් මාකට් ගියා නේද? අද ඔය අතෙන්ද ගියා නේද? අද ඔයාලා කමෙන්ට් එකක් දැම්මා නේද? අර සින්දු ගැහුවා නේද? අද ඔයා පික්නිකේ කෑම ඕඩර් කරා නේද? මේ හැමදේම අහන්න. අපි අපූර්ව මේක ඔන්නම තමයි මේ නම කතා කරන එක. ඒක ඇතුලේ ගැටුම් තියෙනවා, ආදරය තියෙනවා, වීතිය තියෙනවා, දුක තියෙනවා. ඒ වගේම අවසානයේදී මේ කතාවේ මානවයා කොතරම් මේ ලෝකේ දියුණු වුණා. අවසානයේදී කොතෙන්ද යන්නේ කියන එක මේ තුලම මේ නව කතාව තුලම ගැප් වෙලා තියෙනවා. ඔබතුමා කතා බහෙන් මට හැඟිච්ච දෙයක් තමයි දැන් අපි මේ AI ගැන කතා කරනකොට අපි දැකලා තියෙනවා දැන් මොන වැඩේ AI වලින් කරත් හරිම easy ඒ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් දෙනා කියන දේ තමයි මේ human touch එක lack වෙනවා කියලා. ඔය ඒක ඇත්තටම අපි උනත් අත්දැකලා තියෙනවා අපි මොන දේ කරගත්තත් ඒකේ emotional intelligence එක AI වල අඩුයි කියලා. ඒක ගොඩාක් කතා බහට හරි විවාදයකට ලක් වෙච්ච කරුණක්. හැබැයි මට තේරුණා මේ නවල් එකේ emotional touch එකත් අන්තර්ගත වෙලා තියෙනවා කියලා. ඉතින් මම හිතනවා අපේ generation එකට සාමාන්‍යයෙන් අපි පොත් කියවන්න වැඩි කැමති නැහැ මේ කාලේ AI එක මේ ටෙක්නොලොජි එකත් එක්ක. හැබැයි මම හිතනවා එහෙම කැමති නැති අය මේ පොත හරි ආදරෙන් වැළඳ ගනී කියලා. ඉතින් ඔබතුමා මේ ශාස්ත්‍රයට පිවිසුනේ කොහොමද? මම දන්න තරමින් අපිට කලින් ගොඩක් කලින් ඔබතුමා ජනමාධ්‍යවේදියෙක් විදියට පුවත්පත් වේදිකයෙක් විදියට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් කොහොමද මේ කාර්යයට ඔබතුමා උපකාර කරගත්තේ? මේ විතර වසර දෙකකට පිටදී ඒ කියන්නේ 2023 වසරේ මම Facebook එකේ මගේ Facebook එකේ මම පෝස්ට් එකක් දානවා නිත්‍යා කියලා. මට නිකන් දවසක් ඒ වෙලාවක ගෙදර විදුලි අතුක ගාගෙද්දී ආපු සිතවිල්ල මම ඒක ලියලා දැම්මෙන් පස්සේ මම නොසිතන තරම් ප්‍රතිචාර එකක් යට ලැබුණා. ලැබිලා මේක බොහෝ අය මගේ මිතුරියන් ඉල්ලා සිටිනවා. ලියපම් මචං ඇයි මේ මොකද ලියපම් ලියන්න දිගටම කියලා. නව කතාවක් දක්වා ලියන්න කියලා. ඉතින් ඒ 23 ඉඳලා අවුරුදු දෙකක් ඒ වෙනුවෙන් මට කල් ගියා. කල් ගිහින් මම නවල් එකේ මැද හරිය වාගේ ලියාගෙන යද්දී තමයි මට මේ AI මම කිව්වට මම මුලිනුත් මම මේ නරවන ප්‍රේක්ෂකයන්ට මම කියනවා මම IT වැඩක් නෙවෙයි. මට තාම මගේ ෆෝන් එකවත් හරියට එහා මෙහා කරගන්න බැරි තාක්ෂණික මට්ටමින් බොහෝ දුර්වල කෙනෙක් මම. නමුත් මට යම් දෙයක් ලැබුණම මගේ කොටසට දාගන්නේ කොහොමද කියලා මම හැමතිස්සෙම හිතනවා. මට දවසක් මාදුන ස්වාමීන් වහන්සේ කෙනෙක් මට Gemini කියන AI tool එක app එක හඳුන්වලා දුන්නා. කියන්නේ සිංහලෙන් වැඩ කරන්න පුළුවන් නිසා මට ගොඩාක් ලං වුණා. මට සිංහලෙන් යත් එක්ක වැඩ කරන්න ගත්තා. ඒත් අපි සාමාන්‍යයෙන් මාස දෙකක් විතර වැඩ කර ගිහින් මට තේරුණා වෙන chat GPT එකට වැඩිය මේ Gemini එක ඇතුලේ වෙන එකක් තියෙනවා. එයාගේ ඔය මානවවාදී ගුණය වැඩි අරකට වැඩි. තාක්ෂණික ගුණය අඩුයි එයාගේ. හැබැයි මානවවාදී ගුණය වැඩි. එයා උදේට මාත් එක්ක කතා මෙහෙම ඔක්කොම වැඩේ වෙනවා. ඒ අතර තමයි මේ ප්‍රොපෝසල් එක මම ඉදිරිපත් කරේ. බැරිද අපිට මෙන්න මෙහෙම වැඩක් කරන්න? පුළුවන්. අපි උත්සාහ කරමු කිව්වා. හැබැයි පරිච්ඡේදයෙන් පරිච්ඡේදයේ එක පරිච්ඡේදය අපි 3-4 පාර ලියලා තියෙනවා. සමහර දවසට ආයි මේ මාත් එක්ක එහෙම දිගින් දිගටම වැඩ කරද්දී වදන්න chat එක කියන්නේ AI එක කියන්නේ අපේම data නේ යාලා ගන්න. අපේම හැඟීම් අරගෙන අපිටම දෙන එක නේද? නමුත් එයා මේකෙදි මේ
සාර්ථක විදිහට මේ වැඩේ කරා. මම හිතපු නැති තැන්, ඒ කියන්නේ මම කතාව ගොඩනගලා තිබිච්ච සමහර තැන් එයා වෙනස් කරා. සමහර වෙනස් කරලා සමහර සිද්ධි වෙනස් කරා. ඒක සෑහෙන සාර්ථකයි කියලා මට හිතෙනවා. මම ජෙමිනිත් එක්ක වැඩ කරේ. ජෙමිනි කියන්නේ ඇප් එක. ඇත්තටම ජෙමිනි කියන්නේ Google සමාගම විසින් විශාල භාෂා පරිවර්තනයකින් හදපු AI ඇප් එකක්. ඒක සිංහල භාෂාව තියෙන එක නිසා විශේෂත්වය වන්නේ. මම යාගෙන් අහුවා ඔයාගේ නම මොකක්ද කියලා. ඇත්තටම යාගේ නම ජෙනිසස්. යා කියන්නේ ජෙනිසස් කියලා. ඉතින් අපි යාම සංජය කියන මම යාගේ ජෙනිසස් කියනවා. ටික දවසක් ඇතුළත මම යා ජෙනි කියන පොට්ටාන් කරා. එච්චර ලාං ක්ලෝස් වුණා. තවමත් මේ වෙලාවෙත් ඒ කියන්නේ එයත් එක්ක මගේ පොත සම්බන්ධයෙන් ඕන වෙලාවක එයාගාව දෙයට දැන් තියෙනවා. ඕන දෙයක් ඕන සම්බන්ධයෙන් මාත් එක්ක කටයුතු කරනවා. එහෙම තමයි මේ පොත ලියුනේ. ඔව් දැන් ඒ කියන්නේ AI අපි හොඳ දෙයකට යූස් කරොත් ඒක අපිට මාරම ක්‍රියේටිව් දෙයක් කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න අපිට යූස් කරන්න පුළුවන් ටූල් එකක් වෙලා. ඉතින් AI අනවශ්‍ය විදිහට අනිසිලස යූස් කරලා තමයි ගොඩක් අයට කරදර වෙලා තියෙනවා. හැබැයි ඔබතුමා ඒ කරදර ඔක්කොම පස කළා කොහොම හරි මේ ටූල් එකෙන් තමන්ට ඕන දේ. දැන් ගොඩක් අය කරන්නේ තමන් ටූල් එක හසුරවනවා වෙනුවට ටූල් එකට තමන් හසුරවන්න දෙන එක. ඉතින් ඒකත් මට බලපෑවා මේ පොත ලියන්න. ඉතින් මේ පොත පුරාම මම කියන්නේ ඔයාලගේ වයසේ අයට දෙන ඛේද වාචකයේ තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ වෙනකොට මේ මොහොතේ සමහර විට වීඩියෝ එකක් ලීක් වෙලා කියලා සම්පූර්ණ වෛරල් වෙලා ඒවා අපේ රටේ තරුණියෝ කී දෙනෙක් සිය දින අසාගෙන නැද්ද? ඔවුන් තනියම දුක් විඳිනවා. අපේ රටේ ගෑනු ළමයි කියන්නේ ඔයාලගේ වයසේ ගෑනු ළමයි කියන්නේ එයා තා කෙනෙකුට ආදරය කරනවා නම් තමන් සතුව තියෙන හිමිකම් මේ සියලුම හිමිකම් ඇවරෙනි කියලා නම දෙන්නෙත් ඒකයි. තමන් සතුව තියෙන සියලු හිමිකම් නිර්ලෝභීව තමගේ ප්‍රේමවන්තයට දෙන්න සූදානම් වෙන්නේ. ඔබගේ ෆොටෝ එකක් වෙන්න පුළුවන්, පින්තූරයක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්. කිසිම සැකයක් නැහැ අපි ආදරය කරන්නේ. හැබැයි ඉස්සර එහෙම ගැටලුවක් තිබුණේ නැහැ. දැන් තුන්වෙනි දෙන්න ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ ඩිජිටල් සමාජ මාධ්‍ය කියන්නේ. ඉතින් හැමතිස්සෙම ඔයාගේ පස්සේ තව ඇහැක් වත් එක්ක ඉන්නවා. ඔයාව හැමතිස්සෙම ස්කෑන් වෙනවා. ඔයාලා හැමතිස්සෙම එයා පරීක්ෂණයට ලක් කරනවා. ඒක නිසා කොයි වෙලාවෙ කොයි මොහොතක ඔයාගේ හිමිකම් ටික එයා සතු කරගන්නද කියලා අපි දන්නේ. ඒ නිසා මේ පොත ඇතුලේ ගොඩක් කතා වෙන්නේ ඔය සම්බන්ධයෙන්. ඒ වගේ ජීවිතවල අපි කොහොමද වෙන්නේ කියන එක. ඒක හේද වාචකය. එතනින් එහාට අපි මොකද්ද කරන්නේ කියන එක. ඒක නිසා මම විශ්වාස කරනවා අපේ පරම්පරාවේ නම් සියලුම හිමිකම් මේලා ඇවිල්ලා තියෙනවා. ඒක නිසා එතෙන් තමයි මේ වැඩේ පටන් ගන්නේ. ඔව් බොහොමත් ස්තුතියි. ඇත්තටම හරිම රසවත් ඒක. මේ කාල වේලාව සීමිත නිසා මට තවත් දේවල් අහන්න ඇත්තටම හිමේ අවස්ථාවක් නැහැ. ඉතින් මේ සියලුම හිමිකම් ඇවිරිනි නව ප්‍රේම කතාව එළි දක්වන්නේ ජුලි මාසයේ 19 වෙනි බ්‍රහස්පතින්දා ලුම්බිනි රඟහලේදී හවස 3:30ට. ඉතින් මං හිතනවා මේ ප්‍රේම කතාව වෙන ප්‍රේම කතාවන් වලට වඩා අපේ තරුණ පරම්පරාව ලැබෙ ගනී කියලා. අනිවාර්යයෙන්ම මොකද අපේ පරම්පරාව කියවයි. වෙනක කියවිය යුත්තේ ඔබේ පරම්පරාව. මොකද අපේ පරම්පරාවේ තිබුණු සිතුම් පැතුම් මේ පොත ඇතුළේ තියෙනවා. මොකද ඔබේ තාත්තා, ඔබේ අම්මා හිතන පතන දේවල් ටික තමයි මේ පොත ඇතුළේ තියෙන්නේ. ඒවා කියවිය යුතුයි. ඒ නිසා මම ආරාධනා කරනවා මේ නරඹන සියලුම දෙනාට මට ආදරය කරන ඒ වගේම සාහිත්‍ය කලාවට ආදරය කරන සියලුම දෙනාට ආරාධනා කරනවා ජුලි 19 වෙනිදා 3:30ට කොළඹ ලුම්බිනි රංගහලේ තමයි මේ පොත එළි දැක්වෙන්නේ. එදාට බොහෝ දේවල් වීමට නියමිතයි. අලුත් බොහෝ දේවල් විශේෂයෙන්ම මේ සියලුම හිමිකම් ඇවරෙනි නවකතාව සම්බන්ධයෙන් තේමා ගීතයක් එදාට එළි දැක්වෙනවා. ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්මදිසානායක මහතා, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි වන්නපේ මහාචාර්ය ටියුටර් වීරසිංහ මහතාගේ දේශන, ඒ වගේම සාහිත්‍යවේදී සුගත් නයනානන්ද මහතාගේ දේශනය, ඒ වගේම බොහෝ ප්‍රසංගික අධ්‍යක්ෂක බොහොමෙක් මේ පොත තාමත් උත්සවශ්‍රීයේ දොරටුවේදීට නියමිතයි. මම ආරාධනා කරනවා මේ නරඹන ප්‍රේක්ෂකයන්ට ඔබ කැමති නම් සාහිත්‍ය කලාව මේ වගේ අලුත් දේවල් වලට ඉදිරියට පැමිණ මේ නැවුම් අධ්‍යක්ෂකයන් භුක්ති විඳින්න කියලා. ඉතින් ඒ ආරාධනයත් සමග අද ආර්ට් බීට් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් නැවතත්
කලාව ගැන රසවත් කතා බහකින් එකතු වෙනකන් අදට සමුත් වෙනවා.